හරි hello everyone අපි ප්‍රොජෙක්ට් එකක් හදාගන්න හැටි කතා කරා. හරි මේ වීඩියෝ එක බලමු කොහොමද අපි get request එකක් කරන්න කියලා. හරි මුලින්ම අපි බලමු මොකද්ද REST API එකක් කියන්නේ කියලා. Google එකට යනවා tab එකකින් මම type කරනවා what is RESTful API මම search කරද්දී හරි A RESTful API Representational State Transfer Application Programming Interface API කියන්නේ Application Programming Interface. මේ REST කියන එකේ තේරුම තමයි Representational State Transfer Application. State Transfer Representational State Transfer කියන එක. හරි. Is an architecture style for designing network application that uses standard HTTP method to enable communication between different computer system over the internet. හරිනේ ඔයාලා තේරුණාද මොකක්ද කියලා? මේ RESTful API REST කියන්නේ මේ දැන් හිතන්නකෝ මෙතන මේ කම්පියුටර්ස් කියලා තියෙන්නේ. දැන් අපි හිතන්නකෝ අපි ෆ්‍රන්ට් එන්ඩ් එකක් තියෙනවා බෑක් එන්ඩ් එකක් තියෙනවා වෙබ්සයිට් එක. එතකොට ෆ්‍රන්ට් එන්ඩ් එකේ ඉඳන් බෑක් එන්ඩ් එකට data communicate කරන්න එපා. ඒක communicate කරන්නේ මොන වගේද? HTTP request වලින්. HTTP method වලින් කියන්නේ get post put වගේ method වලින්. අන්න ඒවා කරන්න හදලා දෙන ආකිටෙක්චරල් ස්ටයිල් එක කියන්නේ ආකිටෙක්චර් එක තමයි මේ RESTful කියන්නේ. මේක එතකොට අපි දැන් Java මේ Spring Boot එක කරන්නේත් අපි REST API එකක් හදන එක තමයි කියන්නේ. අපි back end එක front end එක connect කරන්න ඒ අතර communicate කරන්න පුළුවන් API එකක් හදනවා. හරි ඔක තමයි REST API කියන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද get request එකක් ගන්න කියලා. හරි. so get request එකක් කරන්න අපි මුලින්ම දැන් මේක අපි use කරන්නේ layered architecture එක. layered architecture MVC architecture කියලා දෙකක් තියෙනවා. ගොඩක් use කරන්නේ layered architecture එක. MVC use කරන්න පුළුවන්. හරි මෙතන ඇත්තටම MVC කියන්නේ model M V කියන්නේ view C කියන්නේ controller. model controller model view controller MVC architecture. එතකොට layered architecture කියන්නේ ඒකේ අර controller අර මේවා ටික මේ layer එකක් විදිහට තියෙන. layers දෙකේ කිසි වෙනසක් නැහැ. just අපි project එක identify කරගන්න. ඒ කියන්නේ project එක standard එක standardize කරන්න අපි හදාගන්න ආකිටෙක්චර් එකක් විතරයි මේ ඔක මේ ලෙඩ් සහ MVC කියන්නේ. ඒකේ අපි හදන පැකේජ් ඕනනම් මේක එක කොටයක් ෆයිල් ලක්ෂයක් විතර හදලා එක දිගට හදලා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩ කරනවා exactly project එක මේ කරන්නේ අපේ ස්ටෑන්ඩඩ් එක ෆලෝ කරන්න ඕන හින්දා. හරි ඒකට මම මුලින්ම කන්ට්‍රෝලර් එකක් හදාගන්නවා. මොකද කන්ට්‍රෝලර් එකක් තමයි කන්ට්‍රෝලර් එක කියන්නේ හිතන්නකෝ රවුටර් එකක් කියලා. එතකොට දැන් අපි මේ කවුරු හරි පාර ඇහුවොත් අපින් අහනවා කොළඹ අපි ගමු ලෝටස් ටවර් එක. ලෝටස් ටවර් එකට යන්න පාර අහනවා. දැන් අපින් කවුද ෆොරිනර් කෙනෙක් ඇවිල්ලා how where to go for lotus කියලා lotus tower. හරි ඊට පස්සේ අපි යාට පාර කියනවනේ. ඔයා මෙන්න මේ බස් එකේ ගිහිල්ලා. හරිනේ. මෙන්න මේ බස් එකේ ගිහිල්ලා මෙතනින් බැහැලා මෙන්න මෙතනට යන්න. මේක තමයි lotus tower එක. හරි. එයා කරන්නේ මොකද්ද? අර අපි කියපු බස් එකේ යනවා. බස් එකේ ගිහිල්ලා ඉතින් බහිනවා. බැහැලා යනවා. අන්න ඒ වගේ තමයි අපිත්. අපි කන්ට්‍රෝලර් එක කියන්නේ රවුටර් එක. අපි කියනවා මෙන්න මේ රවුටර් කියන්න. මෙන්න මේ කියනවා ලින්ක් එකක් දෙන්නම්. මෙන්න මේ රවුටර් එක ගිහලා මෙන්න මේ තැන බලන්න. හරි අන්න ඒ වගේ දෙයක් තමයි දැන් මෙතන බලමු. මුලින් අපි ඒකට උදා වෙන්නේ කන්ට්‍රෝලර් කියලා එක controller. හරි කන්ට්‍රෝලර් කියන පැකේජ් එක හදා ගන්න. කන්ට්‍රෝලර් දැන් මේක මොනවද නැන්නේ. මේක Java class එකක් හදාගන්න. හරි මේක මම දානවා. මම හිතන්නේ මුලින්ම user කෙනෙක් ගන්න example එකක් විදියට user controller කියලා දාන්න. .java කියලා ගහන්න ඕනේ නැහැ. මොකද මේ IntelliJ IDE එකේ මේක ගහපුවම මේ හදන්න අනිවාර්යයෙන් මේක Java class එකක් කියලා. sorry අපි interface නේ දුන්නේ. හරි. මේක public class and user controller. හරි මේක දැන් මේක ඇවිල්ලා අපේ REST API එකේ router controller එක. මේක controller එකක් කියලා කියන්නේ කොහොමද අපි? at controller කියලා මේක දානවා. හරි. at controller කියන එක දාලා කියනවා හරි at controller කියන එක දාලා මම කියනවා
මේක එන්න ඕනේ රික්වෙස්ට් මැපින්. ඒ කියන්නේ හිතන්නකෝ මේකට අපි රික්වෙස්ට් එකක් මැප් කරන්න එපා. ඒ නිසා මං හැමදේම මේ ස්ප්‍රින්ග් බෝට් වල තියෙන ස්ප්‍රින්ග් බෝට් කියන එක ලේසි වෙන්නේ හැමදේම ඇන්ඩ්‍රොයිඩ් වලින් අපිට කරගත්ත එක. Java EE වගේ කරොත් ඔයාලා දන්න ඇන්ඩ්‍රොයිඩ් තියෙනවා. තිබ්බ ඇන්ඩ්‍රොයිඩ් හැබැයි කොච්චර අමාරුද කන්ෆිගරේෂන් කරන්න කියලා ඒක ඩබල් G2EE කරපු කෙනෙක් දන්නවා. රික්වෙස්ට් මැපින් sorry රික්වෙස්ට් මැපින් හරි මෙන්න මේ රික්වෙස්ට් මැපින් එකට මම දෙන URL අර අපි කිව්ව පාර බස් එක පාත් එක මෙන්න මේක යන්න කියලා අන්න එක දෙනවා මම දෙනවා API/v1 මේක ඇවිල්ලා නේමින් කන්වෙන්ෂන් එකක් ඒක අපිට API/v1 කියලා දාන්න ඕනේ නැහැ හැබැයි ඒක දාන එක අපි අර අපිට ලේසි එතකොට API කියන endpoint එකට කතා කරා මේක v1 කියන version 1 අපි ඉස්සරහට මේක අලුත් කරනවා නම් v2 කියලා දානවා එතකොට v1 කියන පාරේ මේක පරණ එක යනවා v2 කියන පාරේ අලුත් එක යනවා කොළඹ 122 අලුත් පාර යනවා පරණ පාර තියෙන අන්න ඒ වගේ හරි එතකොට මම මේක දාන user හරි මම දැම්මනේ මම දානවා ඊට පස්සේ මම මෙතන මෙතඩ් එකක් හදනවා public string එකක් රිටර්න් කරනවා එහා පැත්තේ front end එකට string get මොකක්ද දාන්නේ get name කියලා දාමු get name කියලා මෙතඩ් එක දැම්මා මම මෙතන දානවා ඊට පස්සේ return Java ගැන අවබෝධයක් තියෙන්න ඕනේ මම Java කියන්නේ කියා දෙන්නේ නැහැ ස්ප්‍රින්ග් බූට් කරනවා Java basic එක ඔයාලට තියෙන්න ඕනේ හරි return string එක රිටර්න් කරනවා name එක අපි දෙමු හසුන් හරි දැන් අපි මේක ස්ටාර්ට් කරගමු wow application failed to start web server failed to start port 8880 was already in use හරි අන්නද configuration part එකට අපිට එන්න වෙනවා application properties මෙතන කියනවා port 8080 එක already in use කියලා අපි port එක දීලා නැහැ හැබැයි හරි මේක ස්ප්‍රින් ඩිෆෝල්ට් යූස් කරන්නේ 8080 කියන port එක දැන් මගේ කම්පියුටර් එක විසින් 8080 port එක යූස් කරලා තියෙනවා එතකොට මේක රන් කරන්න බෑ 8080 port වල එකම port එක application දෙකක් run කරන්න බෑ ඔයාලා ඒක දන්නවා හරි ඒ හින්දා අපි මේකට කියන්න ඕනි මෙන්න මේ port එක යූස් කරන්න කියලා මම මේ කියනවා spring dot නෑ අපි මේක මෙහෙම කියන්නේ server port එක server dot port මං කියන 8081 එක යූස් කරන්න කියලා හරි රන් කරලා බලමු හරි Tomcat started on port 8081 හරියටම හරි port එක start වුණා දැන් ඊට පස්සේ අපිට මොනවද කරන්න තියෙන්නේ අපිට දැන් අපේ controller එක ගන්න දැන් අපි බලමුද මේ මෙන්න මේකට request එකක් කියලා name එක return වෙයිද කියලා මම ඒකට use කරනවා postman මොකද අපි දැන් front end එකක් හදන්නේ postman තමයි මම use කරන්නේ හරි මං ඒකට හරි මං ඒකට postman එකේ මෙන්න මේ තියෙන http localhost 8081/api/v1 user කියන එකට මෙන්න මේ විදිහට සල්ටක් යන මේක නන් මම යවන්නේ get request එක postman tool එක ඔයාලා පාවිච්චි කරලා තියලා මං හිතනවා හරි get request එකක් යවනවා බලමු යවලා මොකද කියලා හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 404 එකක් කියලා දෙනවා 404 කියන්නේ not found වෙන්නේ කොහොමද ඉතින් අපි හරියටම මේ request එක යවුවා නම් මෙන්න මේකට හරි අපි මෙතන මතකයිනේ get request එක කියන්නේ හැබැයි අපි මේක කොහෙවත් කියලා නැහැ මේක get request එකක් එන්නේ කියලා හරි mean that get mapping කියන එක මෙන්න මෙහෙම දානවා mapping දාලා අර බලන්න සර්වර් එක automatically restart වෙනවා මොකද අපි div tools එක දාලා දෙන නිසා නැත්නම් අපිට manually මේ විදිහට restart කරන්න වෙනවා හරි යනවා හරි ඒත් නෑ not found කියලා බලමු මොකද්ද මේ හේතුව කියලා not found එන්නේ හරි මෙතන මම දැම්මේ
කන්ට්‍රෝලර් කියලා. ඔයාලා මේ කන්ට්‍රෝලර් කියන එකට ගිහිල්ලා බැලුවොත් කන්ට්‍රෝලර් එකේ තියෙන්නේ මෙන්න මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් ටිකක් ඩොකියුමන්ට් සහ කම්පොනන්ට් කියලා. හරි අපිට මේක කන්ට්‍රෝලර් එකක් වෙන්න නෙමෙයි ඇත්තටම කිව්වම මේක රෙස්ට් කන්ට්‍රෝලර් එකක්නේ. අපි ඒ නිසා දාන්න ඕනේ REST REST කන්ට්‍රෝලර් කියන නොටේෂන් එක. හරි. මොකද්ද මේ කන්ට්‍රෝලර් කියන එකේ REST කන්ට්‍රෝලර් කියන එකේ වෙනස වෙන්නේ. හරි. අපි දැන් මේකට කියලා බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙන රෙස්පොන්ස් බොඩි කියලා නොටේෂන් එක. මේ රෙස්පොන්ස් බොඩි කියන එකට කියලා බලුවොත් ඒකේ තියෙන අර තුනම ඊට අමතරව මේ තුනට අමතරව තියෙන රෙස්පොන්ස් බොඩි කියලා. මෙන්න මේ රෙස්පොන්ස් බොඩි එකකින් තමයි අර පැත්තෙන් එන රික්වෙස්ට් එකක් ඒ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකකින් එන රික්වෙස්ට් එක බෑක් එන්ඩ් එකට අපි කියමු කන්වර්ට් කරගන්න කියලා. කන්වර්ට් කරගන්න ඒ කියන්නේ අර පැත්තෙන් එන්නේ Java object Java නෙමෙයිනේ මේක ගන්න Java නේ. හරි අන්න ඒ විදිහට දැන් අපි මේක රීස්ටාර්ට් කරමු. මේක නිකම්ම රීස්ටාර්ට් වුණානේ. හරි. get mapping එකේ rest control එක දාලා දැන් බලමු සින් කරලා. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ කසුන් කියන එක හරියටම ඇවිල්ලා තියෙනවා. කියලා මේ පැත්තෙන් රීඩින් කරපු එක මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. අපි මෙතන කසුන් දයන් කියලා ටයිප් කරමු. බලමු රීස්ටාර්ට් කරා. හරි. Tomcat එක හරි ස්ටාර්ට් දැන් කරා. හරි. කසුන් දැන් කියන එක ඇවිල්ලා තියෙනවා. හරි මේක තමයි get request එක. හරි අපි බලමු හිතමු මේක දැන් get request දෙකක් තියෙනවා කියලා අපිට. ඊට පස්සේ තව එකක් තියෙනවා get mapping. හරි මේක අපි public string get age කියලා කියමු. හරි මට මේකේ ඕනි රිටර්න් කරන්න 20 years old. ඔන්න ඕක සෙන්ඩ් කරන්න. හරි දැන් මම මෙතනට ආපහු රික්වෙස්ට් එක සෙන්ඩ් කරනවා. හරි යූසර් කියන පාත් යූසර් කියන පාස් එකේම යන්නේ. හරි හරි රෙස්පොන්ස් එක ගියේ නෑ. ඊට කලින් මෙන්න මෙතනින් එනවා මේක. මොකක්ද එන එක illegal state exception ambiguous mapping කියලා කියනවා. cannot map user controller method. user controller එකේ තියෙන method map කරගන්න බෑ කියන මේක කියන මෙයා ambiguous කියලා. ambiguous කියන්නේ මෙයාට හරියටම හිතා ගන්න බෑ මොන එකද යවන්නේ කියලා. මෙයා confused. ඉතින් get request දෙකක් තියෙනවා. මොන එකටද යන්නේ කියලා හිතා ගන්න බෑ. අපි මේකනේ රික්වෙස්ට් එක එවන්නේ මෙන්න මේකනේ. මේකට එව්වට මෙතන තියෙන්නේ දෙකෙන් මොන එකටද යන්නේ කියලා දාන්න. දැන් අර මං කියපු උදාහරණ වගේ හිතන්නකො මේ බස් එකේ ගියා. බස්සෙන් බැහැලා හරියටම කියන්න ඕනේ අපි මේ නෙළුම් කොල්ල මෙන්න මෙතන තියෙන මෙතනට යන්න කියලා. අපිට නැත්තම් බස් එකෙන් බහින්න කිව්වොත් විතරක් එයාට හිතා ගන්න පුළුවන්. නෙළුම් කොල්ල නම් දැක්කහම පේනවා මේ නෙළුම් කොල්ල කියලා. හැබැයි හිතලා බලන්න ප්‍රැක්ටිකලි මෙයාට පුළුවන් ද මේ හරියටම යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න මොන තැනටද යන්නේ කියලා. දැන් අපි අඳුන තැනකට ගියට පස්සේ අපිට හිතා ගන්න බෑනේ කොතන මොන කඩේටද යන්නේ කියලා නේද? අන්න ඒ වගේ තමයි. අපි මේක යුනික් කරන්න ඕනේ. ඊට පස්සේ අපි යුනික් කරලා මෙන්න මෙතන parenthesis දාලා මේ කමා මෙන්න මේ විදියට ඉන්නර් කමා දාලා මෙතන අපි කියනවා යන්න ඕනේ ස්ලෑෂ්. ඒ කියන්නේ user slash get name. මේක මං කියනවා user slash get age කියලා. හරි. දැන් අපි බලමු මේක රීස්ටාර්ට් කරලා. හරි සර්වර් එක ස්ටාර්ට් වෙනවද බලමු හරියට. yes. user කියන එකට යවනවා. user කියන එකට යවුවා not found. user කියන එකේ මොකුත් නැහැ request. අන්න get request තියෙන්නේ. හැබැයි අපි get default get එකක් දීලා නැහැ. අපි යවනවා slash get name. කසුණු දැන් කියලා එනවා. අන්න හරියටම යුනික් වෙලා තියෙනවා get age 20 years old. හරිනේ. රික්වෙස්ට් දෙක ගන්න මෙතන ඩිෆෝල්ට් එකක් යවුවත් එන්නේ නැහනේ. අපිට ඕන ඩිෆෝල්ට් එක යවන්න අපිට පුළුවන් මෙතන ඔන්න මෙහෙම. දැන් කොහොමද කරන්නේ? get mapping get mapping එක දෙන්න පුළුවන් අපිට. මේ විදිහට ඇතුලේ parentheses මොනවද දෙන්නේ නැතුව අපිට පුළුවන් public string hello වගේ එකක් දාලා hello කියන මෙතනට එක දාලා මෙතන return කරනවා අපි hello. හරි. රීස්ටාර්ට් කරා.
දැන් බලමු අපි මේ user කියන එක විතරක් යවලා කොහොමද වෙන්නේ කියලා. හරි user ස්ලෑෂ් එකක් නැහැ අපි ඩිෆෝල්ට් එකනේ යවන්නේ. හරි hello කියන එක පේනවා. ස්ලෑෂ් එකක් දැම්මොත් ඉස්සරහට තියෙන එක අපි දාන්න ඕනේ. මං හිතන්නේ get request එක ඔයාලට තේරෙන්නේ නැති. හරි අපි කතා කරමු ඊට පස්සේ get mapping එකේ තියෙන අන්තිම එක. ඒ කියන්නේ unique පැරමිට එකක් ගන්න දේ කියන්නේ දැන් හිතන්න අපි ලෝඩස් ටවර්ගේ මෙයාලා කියන මෙන්න මේ ටේබල් එක ට්‍රේම් යන්න කියලා. හරි මෙන්න මේ ටේබල් එකේ ඩයිනින් වෙන්න යන්න කියලා. එතකොට අපි කියන්නේ ලෝඩස් ටවර් එකට කියන්නේ ඒක යුනික් නේ. ලෝඩස් ටවර් එකේ මෙන්න මෙතනට යන්න ඕනේ. නැත්නම් මෙයාව හම්බෙන්න ඕනේ. හරි අපි ඒක කියන්නේ අපි දැන් මෙන්න මේ විදිහටම get mapping එකක් ගත්තා. ඊට පස්සේ public string get by මම get by id get by id කියලා දුන්නා. ඔය විදිහට දුන්නා. මම මෙතන රිටර්න් කරනවා id id කියලා එකක් රිටර්න් කරනවා. හරි. දැන් මෙතන අපි කොහොමද මේක කරන්නේ? මෙතන හරි. දැන් අපි මෙතන මේ බැලුවොත් හරි මේ විදිහට user කියන එකට කියනවා කියන්නේ මෙන්න මේ path එක user කියන එකේ මේ id මෙතන ඉන්න id කියන එකක් නැහැනේ. අපි කොහොමද දැන් මෙන්න මේක හරියටම දැන් හිතන්නකෝ අපි user කෙනෙක්ට යනවා කොහොමද අදිනවා දැන් මෙතන path එක අපිට path එක දෙන්න පුළුවන් මෙහෙම normally මේ විදිහට දෙන්නත් පුළුවන් path කියන එක දාලා දෙන්නත් පුළුවන් මෙතන path කියන එක මම දාන්නම් මොකද අපි මෙතන තව variable එකක් දාන්න නිසා keyword එක path get by id කියලා මෙතන ඊට පස්සේ දෙනවා get by id පැරාමීටර් එක විදිහට id එක එපන් කියලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි අපේ URL path එක get request එක. අංක 1කින් තියෙන path එක දෙන්න කියලා මම කියන්නේ. හරි. මෙතන මම id කියන එක ඊට මේක කොහොමද මම මෙතනට ගන්නෙ? දැන් අපි මෙතන රිටර්න් කරලා මෙතන බලමුකෝ. id id කියලා එකක් දෙනවා. හරි. path එක දෙනවා. මේක දැන් ස්ටාර්ට් කරන්න පුළුවන්. හරි. ස්ටාර්ට් වෙලා තියෙනවා. දැන් මම මේක සෙන්ඩ් කරවත් ඔයාලට බලා ගන්න follow 404 එකක් එන. ඒ කියන්නේ not found එක. ඇයි මේක not found? get by id කියන sorry මේක මෙතන mistake එකක්. හරි get by id කියන එක දෙනවා. ඒක restart වෙනවා. හරි ස්ටාර්ට් වුණා. මම මේක සෙන්ඩ් කරනවා. id කියන එක return වෙනවා. අපිට දැන් ඕනේ 1 එකකින් තියෙන එක දෙන්නනේ හරියටම 1 එකේ value එක ගන්න. get by id මම කොහොමද අර එතනින් දෙන මෙන්න මේ පැරාමීටර් එක 1 කියන පැරාමීටර් එක back end එකට ගන්නෙ. හරි ඒක ගන්න අපිට මෙන්න මේ වැඩක් කරන්න ඕනේ. දැන් හිතන්නකෝ අපිට එන්නේ පැරාමීටර් ගන්න හින්දා මම මේක නිකම්ම දාලා params හරි මෙන්න මෙතන තියෙන params කියලා keyword එක params එක ගන්නවා. එන්නේ කොහොමද? id කියන නමෙන් id කියන නමින් එන්නේ පැරාමීටර් හරි id කියන නමින්. param එක ගන්නවා id equal මෙහෙම එකක් දෙනවා මම මෙතන id එක දෙනවා. මෙතන id එක දෙන්න අපිට variable එකක් නැහැනේ. මෙතන variable එක නිසා මම int id id කියලා එකක් හදා ගන්න. මෙන්න මේ id එක මෙතන කියන්නේ integer value එකක් නෙන්නේ. අපි අර පැත්තේ කියන්නේ මෙන්න params එක id කියන්නේ මෙන්න මේකනේ id id එක integer value එකක් නෙන්නේ. අන්න ඒක මෙතන show කරනවා. එතන මෙච්චරයි කරන්නේ. හරි මේක කරා send කරා id equal 1 කියලා මේ විදිහට එනවා. සරලයි සුන්දරයි. හරියටම හරිනේ. දැන් හිතන්නකෝ අපිට මෙන්න මේක වෙන පැරාමීටර් එක වෙනස් කරන්න ඕනි. දැන් හිතන්නකෝ id කියන එක ගන්න. id කියන name එකෙන් නැතුව මෙයා ඉල්ලනවා user id. user id variable name එකනේ. user id කියන එක මම මෙතන copy කරගෙන දානවා. තාමත් මේක වැඩ කරයිද? පැරාමීටර් එක නම් වෙනස් කරා කියලා වැඩ කරයිද? අපි බලමු. send ටෙක්ස්ට් එකක් කියවලා. හරි සර්වර් එක රීස්ටාර්ට් වුණා. send කරනවා. අන්න error එකක් ආවා.
5500 එකක් එනවා. මොකක්ද මේ කියන්නේ? Optional in parameter use ID is present but cannot be translated into null value due to being declared as a primitive type. null value එකක් කරන්න බෑ කියන මෙන්න මේ primitive type එකක් තියෙන හින්දා. ඒ කියන්නේ දැන් value එක මෙතෙන්ට එනවා මේ ID එක මෙතෙන්ට ගන්නවා. හැබැයි මේක අපි ඉල්ලලා තියෙන primitive ඒ කියන්නේ integer කියන්නේ int integer කියන මේ wrapper class එන්නේ මේ int කියන primitive type එකනේ මේ තියෙන්නේ. ඔයාලා Java වල දන්නවා නම් දන්නවා. එතකොට මෙන්න මේ primitive type එකට null එකක් assign කරගන්න බෑ කියලා කියනවා. cannot be translated into a null value due to being declared as a primitive. primitive type එකක් විදිහට තියෙන හින්දා මෙයාට null value එකක් assign කරගන්න බෑ කියනවා. ඇයි මේ null කියන්නේ? හේතුව තමයි මෙතෙන්ට value එක ආවට මේකට assign වෙන්නේ නැහැ. මොකද නම් දෙක වෙනස්. නම් දෙක කෙලින්ම තියෙද්දි අපිට හරි ගියා. නම් දෙක වෙනස් හින්දා බෑ. ඒකට මේ ස්ප්‍රින්ග් බූට් හදපු කට්ටිය කරලා තියෙනවා වැඩක්. මෙන්න මෙහෙම අපිට පුළුවන් මෙන්න මේක ඇතුලේ මෙන්න මේ int id කියන එක අපිට පුළුවන් at request param අන්න request param කියන එක දාලා මේක ඇතුලේ දෙන්න පුළුවන් value එක id කියලා දෙන්න. හරි. මෙන්න මේ id කියන එකෙන් මේ id කියන value එක තියෙන එක request param එක use කරන්න කියනවා මෙන්න මේ variable එක නම user id කියන එක. මේක තමයි මෙතන කියලා තියෙන්නේ. හරි සර් ඒක restart කරමු. හරි මම දැන් send කරනවා. වැඩේ හරි. id එක 1 කියලා එනවා. ඒක හරියම flexible. Spring Boot වල රික්වෙස්ට් යවන එක මාරම ලේසි නේද? දැන් අපි මොනවත් කරේ නැහැ. නිකන් කන්ට්‍රෝලර් එකක් හදාගත්තා. මේ ඇනොටේෂන් දැම්මා. මේක REST එකක් කියනවා. මේක රික්වෙස්ට් මැපින් මෙන්න මේ පාත් එක මේ වෙන්න කියලා. ඊට පස්සේ ඒකට දාලා get the HTTP රික්වෙස්ට් එක දෙනවා. රිටර්න් කරන වැලියු එක. හරිම ලේසි. සරලයි සුන්දරයි. Spring Boot lazy කියන්නේ මෙන්න මේ හේතුව නිසා තමයි. ඔක්කොම just annotation. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු pass request එක ගැන.